අපේ ජීවිතේ වෙනස් කරගන්න තියෙන ලොකුම රහස ලොකෝ කැපකිරීම කරන එක නෙවෙයි. ඒ වෙනුවට අපි හැමදාම කරන පුංචි දේවල් පිටිපස්සේ තියෙන සැඟවුණු සැලැස්ම. ඒ කියන්නේ ඒ ගෘහ නිර්මාණ ශිල්පය තේරුම් ගන්න එක. අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මේ කතාව පටන් ගමු. මේක පටන් ගන්නෙ අද ඊයක නෙවෙයි, අලුත්ම විද්‍යාගාරයකිනුත් නෙවෙයි. අපි යන්න ඕන ගොඩක් පරණ කාලයකට. ඒ කියන්නේ 1898 දී කරපු සරල ඒත් හරිම වැදගත් පරීක්ෂණයකට එඩ්වඩ් තෝන්ඩයික් කියන මනෝවිද්‍යාඥයා බඩගිනි පූසන්ව මේ වගේ විශේෂ පෙට්ටියක හිර කළා. එළියට එන්න තියෙන එකම විදිහ තමයි පෙට්ටිය ඇතුලේ හංගලා තියෙන ලීවර් එකක් ඔබන එක. ඒක ඔබපු ගමන් දොර ඇරෙනවා, එළිය තියෙන කෑම එක කන්න පුළුවන්. ඉතින් මුලින්ම පූසා මොකද කරන්නේ? කලබල වෙලා එහෙට මෙහෙට පැනලා පෙට්ටිය පුරාම පිස්සුවෙන් වගේ දඟලනවා. පළවෙනි පාරේ එළියට එන්න විදියක් හොයාගන්න සාමාන්‍යයෙන් මිනිත්තු 1කමාරක් විතර යනවා. හැබැයි පුදුම දේ වෙන්නේ ඊට පස්සේ. එකපාරක් දෙපාරක් මේක කරනකොට පූසා ඉගෙන ගන්න පටන් ගන්නවා. අර ලීවර් එක ඔබන එකයි එළියට ඇවිත් කෑම කන එකයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා එයාගේ මොලේ ටික ටික තේරුම් ගන්නවා. ප්‍රතිඵලය නම් ඇත්තටම පුදුම හිතෙනවා. වතාවක් 20ක් විතර try කරද්දී අර කලින් දඟලපු වැඩේ සම්පූර්ණයෙන් නැවතිලා ඒ ක්‍රියාව නිකම්ම සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. අන්තිමට එළියට එන්න යන්නේ තප්පර 6ක් වගේ පුංචි කාලයක්. ඉතින් තෝණ්ඩයික් හොයාගස දේ තමයි මේ අපිට සතුරුදායක ප්‍රතිඵලයක් කියන හැසිරීම අපි නිතරම ආයෙත් කරන්න පෙළඹෙනවා. ඔන්න ඕක තමයි අපේ පුරුදු හැදෙන විදිහ තේරුම් ගන්න තියෙන පළවෙනිම සහ වැදගත්ම පාඩම. හරි, පූසන්ගේ කතාව එහෙමයි. ඒත් අපි ගැන හිතුවොත් අපේ මොලේත් වැඩ කරන්නේ හරියටම මේ විදිහට. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඇයි අපේ මොලේ මේ පුරුදු කියන දේවල් හදාගන්න මෙච්චර මහන්සි වෙන්නේ? පුරුද්දක් කියන්නේ සරලවම කිව්වොත් ස්වයංක්‍රීයවම සිද්ධ වෙන මට්ටමට අපි නැවත නැවතත් කරපු දෙයක්. ඒක හරියට මොලේ හදාගත්ත ෂෝට්කට් එකක් වගේ. පරණ ප්‍රශ්නයකට පරණ විසඳුමම පාවිච්චි කරනවා. හිතන්න අපේ සිහියෙන් වැඩ කරන මනස කියන්නේ පටු පාරක් වගේ. එක පාරකට යන්න පුළුවන් එක වාහනයකට විතරයි. ඒ නිසා මොලේ මොකට කරන්නේ? හැමදාම කරන දේවල් ඔටෝමැටික් කරනවා. එතකොට අපිට වටිනා මානසික ශක්තිය ඉතුරු කරගන්න පුළුවන් අලුත් වැදගත් දේවල් ගැන හිතන්න. ගොඩක් අය හිතනවා පුරුදු කියන්නේ අපිව හිර කරන දෙයක් කියලා. ඒත් ඇත්තටම කතාවේ ඒකේ අනිත් පැත්ත. හොඳ විනයානුකූල පුරුදු ටිකක් තියෙනවා නම් උදේට කරන්න ඕන දේවල් ගැන හැමදාම අලුතෙන් තීරණය ගන්න ඕන නෑ. ඒ දේවල් නිකම්ම සිද්ධ වෙනවා. එතකොට අපේ මනසට කොච්චර නිදහසක් ලැබෙනවද? අන්නේ නිදහස තමයි අපිට නිර්මාණශීලී වෙන්න ලොකු හීන ගැන හිතන්න ඉඩ දෙන්නේ. හරි, එහෙනම් අපි දැන් බලමු මේක පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන. හොඳ පුරුද්දක් වේවා නරක පුරුද්දක් වේවා, ඒ හැම එකක්ම වැඩ කරන්නේ එකම සරල පියවර 4ක චක්‍රයකට අනුවයි. මෙන්න මේ පියවර 4. සංඥාව, ආශාව, ප්‍රතිචාරය සහ ප්‍රතිඵලය. මේක නිකන් නිමක් නැති චක්‍රයක් වගේ. අපිට නොදැනීම අපේ ජීවිතේ හැම මොහොතකම මේ චක්‍රය පිටිපස්සෙන් වැඩ කරනවා. මේකේ පළවෙනි අධියර දෙකට අපි කියනවා ගැටලු අධියර කියලා. මුලින්ම එන්නේ සංඥාව. ඒ කියන්නේ යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නයි යන්නේ කියලා අපිට ඉඟියක් දෙන ප්‍රේරකය. ඊට පස්සේ එනවා ආශාව. ඒ කියන්නේ අර ප්‍රතිඵලය ලබා ගන්න අපේ හිතේ ඇතිවන පෙළඹවීම. ඊළඟට තියෙන්නේ විසඳුම් අධියර. මෙතනදී අපි ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ අපි ඇත්තටම අර පුරුද්ද කරනවා. අවසානයේට අපිට ලැබෙනවා ප්‍රතිඵලය. මේකෙන් අපේ ආශාව තෘප්තිමත් වෙනවා වගේම මොලේට පණිවිඩයක් යනවා මේ චක්‍රය ආයෙත් කරන්න කියලා. මේක අපේ ඉදිනදා ජීවිතේ කොච්චර තියෙනවද කියලා හිතන්නකෝ. අඳුරු කාමරයකට ගිය ගමන්ම ඒක තමයි සංඥාව. ආශාව තමයි එළිය ඕන කියන එක. ප්‍රතිචාරේ ලයිට් ස්විච් එක දානවා. ප්‍රතිඵලය එළිය ලැබෙනවා. වැඩ කර ඉද්දි හිර වෙනවා. ඒක තමයි සංඥාව. ආශාව තමයි ඒ ආතතියෙන් මිදෙන්න තියෙන ඕනකම. ප්‍රතිචාරේ ෆෝන් එක අරන් සෝෂල් මීඩියා බලනවා. මේ හැමදේම පාලනය වෙන්නේ අර පියවර 4ෙන් තමයි. හරි. දැන් අපි මේක පිටිපස්සේ තියෙන විද්‍යාව දන්නවා. එහෙනම් දැන් අපි යමු වැදගත්ම කොටසට. මේ දැනුම පාවිච්චි කරලා ඇත්තටම අපේ ජීවිතේ වෙනසක් කරගන්නේ කොහොමද? අපි මේ පියවර 4 ගැන හිතමු. හරියට අපිට පාලනය කරන්න පුරුවන් ලීවර් 4ක් වගේ. මේ ලීවර් 4 හරියට හසුරවන්න පුරුවන් නම් අපිට ඕනෙම පුරුද්දක් හිතාමතාම නිර්මාණය කරගන්නත් ඕන නැති පුරුද්දක් නැති කරගන්නත් පුරුවන්. හොඳ පුරුද්දක් ගොඩනගා ගන්න නම් මේ නීති 4 අනුගමනය කරන්න ඕන. පළවෙනි එක සංඥාව පැහැදිලි කරන්න. දෙවෙනි එක ආශාව ආකර්ෂණීය කරන්න. තුන්වෙනි එක
ප්‍රතිචාරය, ඒ කියන්නේ අදාළ පුරුද්ද පහසු කරන්න. අන්තිම සහ හතරවෙනි එක ලැබෙන ප්‍රතිඵලය තෘප්තිමත් කරන්න. ඔන්න ඕක තමයි වෙනසකට මුල පුරන නීති 4. දැන් අපි බලමු මේ නීති ටික පාවිච්චි කරලා අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා. ඇයි අපි කරන්න ඕනේ කියලා හිතන දේවල් අපිට කරගන්න බැරි වෙන්නේ? ඒකට හේතුව හොයාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නරක පුරුද්දක් නැති කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ නීති 4 අනිත් පැත්ත. ඒ කියන්නේ නරක පුරුද්දට ආදාළ සංඥාව නොපෙනෙන තැනකට දාන්න. ඒකෙන් නැතිවෙන ආශාව ආකර්ෂණීය නැති දෙයක් කරන්න. ඒ පුරුද්ද කරන එක දුෂ්කර කරන්න. අන්තිමට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තෘප්තිමත් නොවන දෙයක් බවට පත් කරන්න. ඉතින් යම් ඉලක්කයක් හිතපු විදියට වෙන්නේ නැත්නම් මේ ප්‍රශ්න ටික තමන්ගෙන්ම අහලා බලන්න. මට මේක කරන්න ඕන කියලා මතක් කරන සංඥාව පැහැදිලිද? මේක කරන එක ඇත්තටම ආකර්ෂණීයද? මේක කරන්න පහසුද? කරාට පස්සේ ලැබෙන දේ තෘප්තිමත්ද? මේගොයින් එකකට හරි උත්තරේ නැහැනම් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ මුළු කතාවෙන්ම අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. අපේ පුරුදු හැඩගැහෙන්නේ අපේ අධිෂ්ඨාන ශක්තිය නිසා නෙවෙයි, අපේ ජීවිතේ අපි හදාගෙන තියෙන පද්ධති නිසා. ඒ නිසා ඊළඟ පාර පුරුද්දක් වෙනස් කරන්න ඕන වුණාම මම තව හයියෙන් උත්සාහ කරන්න ඕන කියලා හිතන්න එක නවත්තන්න. ඒ වෙනුවට Taman වටේ තියෙන පරිසරය, අනේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් කරන්නේ කොහොමද කියලා හිතන්න. වෙනස පටන් ගන්න එතනින්.